ආයිබෝවන්. අද අපි කතා කරන්නේ ගුද මාර්ගයේ ඇතිවන anal fissures. Anal fissures කියන්නේ ගුද මාර්ගයේ ඇතිවන තුවාල. 80%ක විතර රෝගීන්ට අපි ලබා දෙන ඖෂධ වලින් මේ ගුද මාර්ගයේ ඇතිවන තුවාල සනීප වෙනවා. ඒ ඖෂධ වලට සනීප වෙන්නේ නැති fissures වලට මීට කලින් අපි සිදු කරේ ගුද මාර්ගයේ මාංශ පේශියක කැපුමක් යොදලා ඒ තුවාලය සනීප වෙන්න සලස්වන එක. මේකේ තියෙන ගැටලුව තමයි මේ මාංශ පේශියේ කැපුමක් යෙදුවට පස්සේ ඒ මාංශ පේශිය දුර්වල වෙන එක දිගටම තියෙනවා. ෆිෂර් එක සනීප වුණාට පස්සේ මාංශ පේශිය නැවතත් සාමාන්‍ය තත්ත්වයටපත් වෙන්නේ නැහැ. මේ සඳහා අපිට එන්නතක් මගින් විශේෂ ඖෂධයක් ඒ මාංශ පේශියට දෙන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් සති කිහිපයක් ඒ මාංශ පේශියේ සංකෝචනය අඩු වෙනවා. ඒ සති කිහිපය ෆිෂර් එක සනීප වෙන්න ප්‍රමාණවත්. ඒ කාලය ඇතුළත ෆිෂර් එක සනීප වුණාට පස්සේ ඒ ඖෂධයේ ක්‍රියාකාරීත්වය ඉවරුණාට පස්සේ මාංශ පේශිය නැවතත් ඒක තිබ්බ සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. ඒකෙන් දිගින් දිගට තියෙන අවදානමක් නැහැ. මේ වගේ ගුද මාර්ගයේ තියෙන ෆිෂර්ස් වලට, ෆිස්යුලා වලට, ආර්ෂස් වලට වේදනාව අවම අලුත් ප්‍රතිකාර ක්‍රම කීපයක් දැන් හඳුන්වලා දීලා තියෙනවා.